පැහැදිලි මේකේ කියන්නේ ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අවුරුදු 10 එතුමගේ අවුරුදු 10 කාලය තුල රුපියල් 300ට තමයි බහුතරයක් වෙලාවට පොහොර මිටිය ලබා දුන්නේ. උපරිම මිල රුපියල් 1500 දක්වා යද්දී පොහොර ටික ලබා දුන්නා. ඒ වගේම දීවර සහනාධාරය ඒ අවශ්‍ය වෙලාවේදී ලබා දුන්නා. මේක විශේෂිත තත්ත්වයක්. මොකද සුපර් එල්නිනෝ පෙනි තියෙන්නේ. අනිත් පැත්තෙන් ගල්ලංගුරු වංචාවත් එක්ක ඒ තියෙන බල ශක්තිය වල මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ. අද ලෝකේ අපිත් එක්ක තරඟ කරන රටවල් එක්ක අපිට තරඟ කරන්න අසීරු තැනක තියෙන. ඒකින්ද ආහාර අර්බුදයක් නොවෙන්න ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තම මේ සුළු හා මධ්‍ය පරිමාණ මේ ව්‍යාපාරිකයා ඇතුළු මේ සියලුම දෙනා ආරක්ෂා කරගන්න ඕන. එතකොට තමයි රටක් විදියට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. අර මං කලින් කිව්වා වගේ. දැන් 1 ට්‍රිලියන් තියන් හිටියට දැන් බිලියන 100ක්ම අවප්‍රමාණය වෙච්ච එකෙන් නාස්ති වෙලා ඉවරයි. කෝටි 10000ක් මාස 3ට විනාශ වෙලා ඉවරයි. ඒ කියන්නේ රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව කෝටි 10000ක් විනාශ වෙලා ඉවරයි. ඒක එහෙම නාස්ති කරනවද? එහෙම නැත්නම් රටේ ජනතාවට සහන දෙනවද කියලා තමයි ආණ්ඩුව තීරණය කරන්න ඕන. නෑ සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවට අනුව සාමාන්‍යයෙන් අනිවාර්යෙන් මනි සර්කියුලේෂන් එක මුදල් සංසරණය වෙන්න ඕන. ලංකාවනේ ලෝකේ ඕනෑම රටක රටේ ආර්ථික වර්ධනයක් වෙන එකේ ප්‍රධාන කාර්යභාරයක් තමයි ආණ්ඩුව කරන වියදම්. එතකොට මේ ට්‍රිලියනේ ඉතුරු වෙන්න හේතුව තමයි ගිය අයවැයේ මුදල් වලින් ප්‍රාග්ධන වියදම් වල ප්‍රගතිය 130යි. ඒ කියන්නේ රෝහලක් හදන්න මුදල් වෙන් කරා නම්, පාසලක් හදන්න මුදල් වෙන් කරා නම්, පාරක් හදන්න මුදල් වෙන් කරා නම්, එහෙම නැත්නම් වෙන යම් දෙයකට ප්‍රාග්ධන වියදම් 130යි. 170ක් ආණ්ඩුවේ නොහැකියාවෙ හින්දා තමයි ඉතුරු වුනේ. නැතුව මේ රිසර්ව් එකක් හැදුවා නෙවෙයි ආණ්ඩුවේ අයවැය වැඩ ටික. රාජ්‍ය සේවයේ වගේ මේ පද්ධතිය ක්‍රියාත්මක වෙච්ච නැති හින්දා තමයි ඉතුරු වෙච්ච මුදල්. හැබැයි මේ මුදල දැනට රුපියල ප්‍රමාණය වෙනකොට නාස්ති වෙනවා. ඒකින්ද රජයේ යුතුයකම ඉටු කරන්න මේ වෙලාවේ පළවෙනි කාරණේ අපේ ලේකම්තුමා කිව්වා වගේම 2022 ආණ්ඩුවට සල්ලි තිබුණේ නැහැ, ජනතාවගේ අතේ සල්ලි තිබුණා. හැබැයි අද වෙලා තියෙන්නේ ජනතාවගේ අතේ කිසිම මුදලක් ගැවසෙන්නේ නැහැ. ඉතාමත් අසීරු තත්ත්වයක තියෙන්නේ. අපි ඩිපොසිට් දාන් ඉඳලා වැඩක් නැහැ. ඔහුට සාධාරණයක් ඉල්ලීමක් කරන්න මම හිතන්නේ අධිකරණය තුලින් වෛද්‍යවරු 5 දෙනෙක් අධිකර වෛද්‍ය නිලධාරි 5 දෙනෙක් කමිටුවක් පත් කරලා තියෙනවා. ඊයේ මානව හිමිකම් කොමිසමේ ගිහිල්ලා ඒ රැඳවුමේ ඒ තියෙන ඒ කුටිය ඔහුට සුදුසු නැති කුටියක් තමයි. ඒක ඒ අඩු ගානේ උස්ම ගන්නවත් පුළුවන් නැති තැනක් කියලා මානව හිමිකම් කොමිසම ගිහිල්ලා ඒක තීරණය කරලා තියෙනවා. ඒකත් එක්ක අද ඒ කියපු සියලුම දේවල් මේ වෙද්දී ඔප්පු වෙලා තියෙනවා. රටේ නීතිය හැමෝටම එක වෙන්න ඕන. අධිකරණයේ පිළිබඳව අපි විශ්වාස කරනවා. හැබැයි අධිකරණයට කරුණු දක්වන පොලිසියේ සමහර නිලධාරීන් පිළිබඳව අපිට විශ්වාස නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට තමන් මාලිමාවේ පාක්ෂිකයෙක් කියලා ලබා දීපු අයගේ ඒගොල්ලොන්ගේ ඒ කරුණු දැක්වීම පිළිබඳ අපිට විශ්වාසයක් නැහැ. අපි විශ්වාස කරනවා අධිකරණය රටේ ස්වාධීන අධිකරණයක් තුල සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. රට ලෝකේ තියෙන මේ තත්ත්වයන් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ පක්ෂය යෝජනා 10ක් ඉදිරිපත් කරන්න මේ වෙද්දිම අපේ ලේකම්තුමත් හිටපු අමාත්‍යතුමත් ඒ කරුණු කීපයක්ම පැහැදිලි කරා. විශේෂයෙන්ම අපේ මේ යෝජනාවලිය පදනම් වෙන්නේ බිලියන 678ක්. දැන්ට ට්‍රිලියනයක එහෙම නැත්නම් බිලියන 10ක රිසර්ව් එකක් අතිගරු ජනාධිපතිතුමා කිව්වා රුපියල් රිසර්ව් එකක් දැනට මේන්ටේන් කරගෙන යනවා කියලා. හැබැයි අද වෙද්දී මේ මාස 3ක් වැනි කෙටි කාලයක් තුල රුපියල අවප්‍රමාණය වෙලා තිනොත් 110කින්. ඩොලරයට සාපේක්ෂව ගත්තම 110කට ආසන්න ප්‍රමාණයකින් රුපියල අවප්‍රමාණය වෙලා තියෙනවා. එතකොට ආසන්න වශයෙන් රුපියල් 30ක් ඒ රුපියලේ තියෙන වටිනාකම අවම වෙලා තියෙනවා ඩොලර් එකට සාපේක්ෂව. ඒ කියන්නේ රුපියල් ට්‍රිලියනයක් තිබුණට මාස 3කට කලින් ට්‍රිලියනයෙන් කරන්න පුළුවන් වැඩවලින් දැන් කරන්න පුළුවන් 90%යි. ඒ ට්‍රිලියන ඇත්ත වටිනාකම බිලියන 900ක් දක්වා මේ මාස 3ක් ඇතුළත අඩු වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ වෙලාවේ විශේෂයෙන්ම ගමට රටට මුදල් සංසරණය වීමේ ප්‍රධානම කාරණය කරන්න ඕන ගවර්න්මන්ට් ස්පෙන්ඩින් නැත්තම් රජයේ මුදල් විශේෂයෙන්ම
ප්‍රාග්ධන වියදම් විදියට කරන්නේ නැත්නම් රටේ ජනතාවට මුදල් ලැබෙන්න ගමට මුදල් යෑමේ ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම අපේ යෝජනාවලිය එනකොට බිලියන 678කට එහෙම නැත්නම් මාසෙකට බිලියන 113ක තමයි යෝජනාවලිය අපි එන්නේ. හැබැයි මේ යෝජනාවලිය කරනකොටම අනිත් පැත්තෙන් ආණ්ඩුවෙන් හැරෙන තැපෑලෙන් කියන්න පුළුවන් අපි IMF එකේ ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ නීති රෙගුලාසි අනුව පරිමය බිලියන 100ක් තමයි වියදම් කරන්න පුළුවන්. ඒ නිසා මේක කරන්න බෑ කියලා. හැබැයි පැහැදිලිවම ඒ කරන්න බැරි නම් හොයන කාරණා. හැබැයි අනිත් පැත්තට ගත්තම ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ ඇග්‍රීමන්ට් එකෙන් පැහැදිලිවම තියෙනවා හදිසි අවස්ථාවකදී. එහෙම නැත්නම් එමර්ජන්සි අවස්ථාවක්. මොකද ලංකාවේ දැනටත් එමර්ජන්සි ලෝ තමයි හදිසි අවශ්‍යතාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ඩිසාස්ටර් එකකදී එහෙම නැත්නම් ආර්ථික අර්බුදයකදී මේ ගණන් වෙනස් කිරීමේ හැකියාව තියෙනවා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තියෙනවා. ඒකින්ද ඒ givisumේ තියෙන. ඒකින්ද පළවෙනිම කාරණය මේ ආණ්ඩුව කළ යුත්තේ ඒ givisumේ තියෙන මේ කාරණය වෙනස් කරගන්න ඕන. මේ தත්ත්වය මේක මාස 6කට වැනි කෙටි කාලයකට මේක වෙනස් කිරීමට අවශ්‍ය කටයුතු කරන්න ඕන. මොකද එක පැත්තකින් දිත්ත ප්‍රශ්නය ආවා. ඊට පස්සේ ලෝකේ යුද්ධ තත්ත්වය ආවා. ඊට පස්සේ බලශක්ති අර්බුදයක් ආවා. බාල ගල් අඟුරුත් එක්ක ඒ වගේම රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය එකත් එක්ක වැඩි වුණා. ඒකත් එක්ක ඉස්සරහට සුපර් එල් නිනෝ තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා. ඒකත් එක්ක මේ තත්ත්වයට මුහුණ දෙන්න නම් ආණ්ඩුව නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරලා මේ මුදල් ප්‍රමාණය වෙන් කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි යෝජනා 3ක් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි යෝජනාව තමයි විදේශ ශ්‍රමිකයන් සඳහා විශේෂයක් කරන්න. මොකද මේ විදේශ ශ්‍රමිකයන් කියන්නේ විශාල අවදානමක් අරගෙන ලංකාවට එවන ඩොලර් ප්‍රමාණය ගත්තම ඒ විදේශ ප්‍රේෂණ ගත්තම එක්ස්පෝර්ට්ස් වලට විතරයි අපනයනයට විතරයි දෙවනි වෙන්නේ විදේශ ප්‍රේෂණ. ඒකත් විශාල අවදානම් අරගෙන. එක පැත්තට ඊශ්‍රායල්ට එහෙම ගත්තොත් ඊශ්‍රායලේ ළමයි 22000ක් ඉන්නවා තමන්ගේ ජීවිතේ සයිරන් එක වදිනකොට දුවලා ගිහිල්ලා මීටර් 200ක් විතර දුවලා ගිහිල්ලා බේස්මන්ට් එකේ හැංගිලා හැබැයි රටට මාසිකව ඩොලර් 3000ක් ලක්ෂ 10ක් විතර එවන ඊශ්‍රායලි ශ්‍රමිකයන් ඉන්නවා. අනිත් පැත්තේ කොරියාවට යනකොට අනිත් පැත්තේ මැද පෙරදිගට යනකොට ඉතාමත් අසීරුවෙන් ඒ හොයන මුදල් හොයලා ලංකාවට එන කණ්ඩායමක් තමයි මේ විදේශ ශ්‍රමිකයන් කියන්නේ. ඔවුන් සඳහා අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම හරි මාර්ගේ බැංකු පද්ධතිය හරහා මුදල් ලැබෙන කණ්ඩායම්. මොකද මේ වෙලාවේ ලෝකයේ ගොඩක් රටවල උන්ඩියල් ක්‍රමය සරහා ලංකාවට මුදල් ලැබුවොත් සාමාන්‍ය රුපියල් 10ත් 15ත් අතර වැඩි මුදලක් ඒ රටේ තුල ලබා දෙන්න කටයුතු කරනවා. හැබැයි එහෙම තියෙද්දිත් හරි මාර්ගයෙන් මුදල් ලැබෙන බැංකු පද්ධතිය හරහා මුදල් ලැබෙන ඒ ශ්‍රමිකයන්ව දිරිගැන්වීමක් වශයෙන් එක්ක උන්ට ඉතිරි කිරීමේ ගිණුම් වලට විශේෂ පොලි අනුපාතයක් එහෙම නැත්නම් මාසිකව විශේෂ දීමනාවක් ලබා දෙන්න කියලා අපි පළමුවෙන්ම ආණ්ඩුවට ජනාධිපතිතුමාට යෝජනා කරන්න කැමැති. ඒ වගේම තමයි දෙවනුව විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය. දැන් අපි දන්නවා හෙට අනිද්දා ආහාර අර්බුදයක් ඊමේ විශාල අවදානමක් තියෙනවා. මේ සුපර් එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමත් එක්ක මේක ලංකාවට වගේම ඉන්දියාවටත් බලපානවා. දැන් ඉන්දියාවට බලපානවා කියන්නේ ලංකාවට හාල් ටික, ලූණු ටික, පරිප්පු ටික මේ සියල්ලම එන්නේ ඉන්දියාවේ. එතකොට ඒ සුපර් එල් නිනෝ තත්ත්වයක් එක්ක ලංකාවට ආහාර ඉන්දියාව තුලින් අපනයනය නැවැත්තුවොත් ලංකාවට ආනයනය කරන්න බැරි වුණොත් ඒ තත්ත්වයක් අපිට මුහුණ දෙන්න වෙනවා. අනිත් පැත්තෙන් ඒ සුපර් එල් නිනෝ තත්ත්වයක් එක්ක ලංකාවේ කෘෂි කර්මාන්තයත් අවදානමට ලක්වීමේ ඇති හැකියාවක් තියෙනවා. ඒකින්ද මේක තමයි සුදුසුම වෙලාව විශේෂයෙන්ම රුපියල් 3000ක සහනාධාරයක් වෙනුවට කිලෝ 50 පොහොර පැකට් එක එහෙම නැත්නම් පොහොර ගෝණිය රුපියල් 3000කට ලබා දෙන්න කියලා අපි යෝජනා කරන්න කැමැති. ලංකාවේ ඉන්න මිලියන 2.1ක් කෘෂි කර්මාන්තය ඇතුළු ඒ ජීවත් වෙන අය ඉන්නවා. එවුන් සදා ඒ සියලුම දෙනා සඳහා බිලියන 173ක් වෙන් කරන්න කියලා. එහෙම නැත්නම් රුපියල් 3000ට පොහොර බෑග් එක ලබා දෙන්න කටයුතු කරන්න කියලා අපි ආණ්ඩුවෙන් යෝජනා කරනවා. මේක එක පැත්තකින් ගිය අවුරුද්දේ විතරක් මෙට්‍රික් ටන් 1 ලක්ෂ මේ අවුරුද්ද තුල විතරක් මෙට්‍රික් ටන් 1,20,000ක් සහල් ආනයනය කරලා තියෙනවා. ඒක නිසා ඒ වෙනුවට
පොහොර කොට්ටේ රුපියල් 3000ට දුන්නොත් පිටට ඩොලර් යන එක නවත්ත ගන්නත් පුළුවන්. සුපර් එල්නිනෝ තත්ත්වයේදී ආහාර ආනයනය කරනව වෙනුවට ලංකාව ඇතුළෙම ඒ ආහාර ටික නිෂ්පාදනය කිරීමේ හැකියාවත් අපිට තියෙනවා. ඒ වගේම තමයි තුන්වෙනි කාරණය තමයි දීවර කර්මාන්තය. මේ දීවර කර්මාන්තය කියන්නේ දීවරය කියන්නේ ලංකාවේ සාමාන්‍යයෙන් බෝට්ටු රෙජිස්ටර් වෙච්ච බෝට්ටු 35000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඊටත් වැඩි එක් දවසේ ඒ වගේම දවස් ගණනාවකට යන ඔරුවල ඒ වගේම විවිධාකාර දීවර කර්මාන්තවල යෙදෙන විශාල පිරිසක් පෞල් ප්‍රමාණයක් ලංකාවේ ඇතුළේ ඉන්නවා. අද ඇති වෙලා තියෙන තෙල් මිලත් එක්ක ඒ වගේම වාරකන් කාලයක් තියෙන්නේ. මේ කාලය තුල ඒ දින 30ෙම ඒ වැඩි කාලයක් ඒ දීවර කර්මාන්තයේ යෙදීමේ හැකියාවක් නැහැ. ඊටමත් සුළු දවස් ප්‍රමාණයක් විතරයි මේ වාරකන් තත්ත්වයට එක්ක දීවර කර්මාන්තයේ යෙදීමේ හැකියාව තියෙන්නේ. ඒකින්ද මේ අවස්ථාවේදීත් යනකොට තෙල් මිල දරා ගැනීමේ හැකියාවක් ඒ දීවර කර්මාන්තයට නැහැ. අනිත් පැත්තෙන් පාරිභෝගිකයට ඒ ලබා දෙන මිලට ඒ අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ඒ මත්ස්‍ය මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි తాවකාලිකව මාස 6ක් සඳහා රුපියල් 150ක් ලීටරයකට ලබා දෙන්න කියලා අපි යෝජනා කරනවා. මේකට බිලියන 65ක් වැනි මුදලක් තමයි මාස 6කටම යන්නේ. සාමාන්‍යයෙන් මාසෙකට බිලියන 10ක් වගේ ආසන්න ප්‍රමාණයක් තමයි මාසකට යන්නේ. මොකද රජය කැබ් ගේන්න විතරක් මුදල් වෙන් කරලා තියෙනවා බිලියන 30ක්. එහෙම නැත්නම් කෝටි 3000ක් වෙන් කරලා තියෙනවා කැබ් ගේන්න. මේ කැබ් ටික නවත්ත ගත්තාත් පුළුවන්කම තියෙනවා. අපි යෝජනා කරනවා මේ කැබ් ටික ගේන එක නවත්තලා මැති ඇමතුරුවන්ට පහසුවෙන් යන්න කැබ් ගේන වෙනුවට ඒකෙන් පුළුවන් මාස 3ක් දීවර කර්මාන්තයට රුපියල් 150 ගානේ තෙල් ලීටරයට ඒ අවශ්‍ය පහසුකම් සපයා දෙන්න. ඒකින්ද අපි යෝජනා කරන්න කැමති ඒ සඳහාත් ඒ යෝජනාව කරන්න. ඒ වගේම තමයි විදේශ රටවලට දැනට විදේශ රටවලට කරන කන්සල්ටන්සි සර්විසස් කරන අයට උපදේශන සේවා මේවා කරන කණ්ඩායමක් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ ආණ්ඩුව ආවෙන් පස්සේ අලුතෙන් ඔවුන්ට බදු හඳුන්වා දීමක් කරා. ඒකත් එක්ක දැනට ඒ සේවාව ලබා දෙන කණ්ඩායම ලංකාවේ ඒ ශ්‍රමිකයන් පිට රටවලට ඩුබායි සිංගප්පූරු වැනි රටවලට ඔවුන් සංක්‍රමණය වෙන්න පටන්ගෙන තියෙනවා. ඒ වගේම මේ රටවල් වල accounts open කරගෙන මුදල් ටික ඒ රටවල් වලට ගෙන්නගෙන අඩු බදු මුදලක එහෙම නැත්නම් බදු නැතුව tax free country වලට දැන් යන්න පටන්ගෙන තියෙනවා. ඒකෙන් අපි යෝජනා කරන්න කැමති විශේෂයෙන්ම කලින් තිබුණා වගේ මේ විදේශ රටවලින් ලැබෙන ඒ ආදායම සම්පූර්ණ tax වලින් නිදහස් කරන්න කියලා tax බිඳුව දක්වා පත් කරන්න කියලා අපි යෝජනා කරන්න කැමති. මේක තමයි අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වෙලාවේ මේ තියෙන රටේ තියෙන මුදල් ටික පාවිච්චි කරලා මේ රටේ බහුතරයක් ජනතාවට තමන්ගේ ජීවිකාව කරගන්න බෑ. එදිනදා වේල් තුන කෑම කන්න බෑ. ළමයට උගන්වන්න බෑ. ඒ වගේම කෘෂි කර්මාන්තය, දීවර කර්මාන්තය මේ සියලුම දේවල් වලින් මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න ජනතාවට මේ මුදල වෙන් කරත් රටේ මේ වෙලාවේ ජනාධිපතිතුමාට ආණ්ඩුවට කෝටි 32000ක් ඉතුරු වෙනවා. මේ සියලුම දේ කරයි පස්සේ කෝටි 32000ක් එතුමා කියපු අර ට්‍රිලියනය තියෙනවා නම් ඉතුරු වෙනවා. ඒක රිසර්ව් එකක් විදියට තියාගන්න පුළුවන්. අනිත් මුදල් පාවිච්චි කළා රටේ ආර්ථිකය බිමටම යන්න කලින් මේ ආර්ථිකය නංවාලන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා අපි යෝජනා කරනවා.